ඒ නිසා මේ ස්වභාව දහම ඇතුළු සිදුවෙන මෙන්න මේ ජීව යථාර්ථය මේ සංසිද්ධිය හොඳින් තේරුම් ගන්න. ඒ නිසා ඔබගේ සිත පීඩනයට පත්වන කිසිම දෙයක් ඔබගේ සිත ඇතුලේ තබා ගන්නට එපා. කනස්සල්ලට පත්වන කිසිම දෙයක් තබා ගන්නට එපා. හේතුව මොකන්ද? මෙන්න මේ ජීවිතය කොයිම වෙලාවකවත් එකම විදියක පවතින දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් ලස්සන රහස් ටිකක් කියා දීලා තියෙනවා ඔබට. මෙන්න මේ රහස් ටික හොඳින් ඔබගේ සිත ඇතුලේ ආවර්ජනා කරගන්න, මතක තියාගන්න. අන්න ඒ රහස් ටික ඔබගේ ජීවිතයට එකතු කරගන්න. මම කියන්නම් ඔබට ඒ රහස් ටික. ඒ රහස් ටික ඔබ හොරියට හොයාගත්තොත්, හරියට අවබෝධ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා ධර්මස්කන්ධයක මහා වටිනා දෙයක් කැටි කරලා තමයි මම මේ ඔබට කියන්නේ. හොඳින්ම මතක තියාගන්න. හැම දෙයක්ම වෙනස් වෙන බව. ඔබ වෙනස් වෙන, ඔබගේ සිතිවිලි වෙනස් වෙනවා. ඔබට කරදර පීඩා දීපු මිනිසුත් වෙනස් වෙනවා. ඔබට කරදර දුන්නත්, වේදනා පීඩා දුන්නත් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. සත්, දුක, ලාභය, අලාභය මේ හැමදේම වෙනස් වෙනවා. මෙන්න මේ දහම තේරුම් ගත්තම ඔබට වටිනා මහත් සැනසීමක් හම්බ වෙනවා. ඔබගේ සිතට ඇති වෙන දුක නැති වෙනවා. කොහොමද ඒක? හොඳින්ම ඒ ගැන කතා කරමු. ඔබ හොඳින් අවබෝධ කරගන්න ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? ඔබ ඉපදුණු දවසේ ගෙනාවේ මොනවද? එළු ලෝමයක්. බඩේ මව් කුසේ මැරිච්ච එළු පැටියෙක්ගේ එළු ලෝමයක් අරගෙන ඒ එළු ලෝමයේ එඬරු තෙල් වල ඔබල හත් වතාවක් ගැසුවට පස්සේ ඇති වෙන තරම් පුංචි සියුම් අංශු කොටසක් තමයි ඔබට කලලයක් දියට ඔබට ජීවය දෙන්න ගර්භාෂයේදී නිර්මාණය වුණේ. මෙන්න මේ පුංචි කලලය සංසාරික වටපිටාව එක්ක, සංසාරයේ කරන ලද කුසල් අකුසල් එක්ක මේ ස්වභාව දහම ගැළපිලා මේ මිනිහට කන දෙන්න ඕන, මේ මිනිහට නාසය දෙන්න ඕන, මේ මිනිස්සයා සංසාරේ හොඳින් ඇහුවා, හොඳින් කතා කළා, හොඳ දේවල් කළා. ඒ නිසා මෙයාට ලස්සන රූපයක් දෙන්න ඕන. සියලු අංග ටික හොඳින් මවනවා. ඒ පුංචි කලලය ඇතුලේ මේ සියල්ල නිර්මාණය වෙනවා. ඔබගේ වටිනා ශරීරය ගර්භාෂය ඇතුලේ ටිකෙන් ටික වර්ධනය කරගන්නවා. මෙන්න මේ කරගන්න මේ ශරීරය තමයි ඔබට දැන් ඔය කිලෝ 70ක් වෙනකන් ගමන් කරලා තියෙන්නේ. මෙන්න මේ කය මේ මව් කුසට ආපු දවසේ අර වගේ පුංචිම එළු ලෝමයක අග තිබුණු, හත් වතාවක් අසලගත්ත එළු ලෝමයක අග තිබුණු එඬරු තෙල් වගේ සියුම් ප්‍රමාණයක් තමයි එහෙමනම් පුංචි ආරම්භක අවස්ථස්ත. එහෙනම් ස්වභාව දහම විසින් ඔබට 10 ආද ටිකක් දෙනවා. ඔබට හොඳ ශරීරයක් ලැබෙන්න ඕනද? අතපය නැතුව ඉපදෙන්න ඕනද? මොළයක් නැතුව ඉපදෙන්නට ඕනද? කනක් නැතුව, ඇහැක් නැතුව ඉපදෙන්න ඕනද? ඒ සියල්ල ඔබට ලබා දීලා උප්පත්තිය ඔබට සර්ව සම්පූර්ණ කරගන්න. ටික කාලයක් යනකොට කෙනෙකුගේ අනතුරක් වෙලා අතපයක් අයින් කරනව වෙන්න පුළුවන්. අවයවයක් අයින් වෙන්න පුළුවන්. මෙන්න පුජ්‍යලයා මේ ජීවත් වෙන කාල සීමාවේදී සිදු කරන දේවල් තවත් කෙනෙක්ගේ මස් මාළු ටික බඩට දමාගෙන ජීවත් වෙන්නට උත්සාහ කරනවා. රස පෙරේතෙක් විදියට මලකුණු ටිකක් කාලා හරි තමන්ගේ ජීවිතයේ මේ රස ධාතුව වෙනුවෙන් තෘෂ්ණාව පවත්වා ගන්නවා. තව කෙනෙක්ගේ ජීවිතයක් තමන්ගේ ජීවිතය අතුරු කරගෙන හොඳින් මතක තියාගන්න. ඔබගේ ඔය මුළු මහත් ශරීරයම සත්ව ජනපදයක්. ඔබගේ කෙල බිඳුවක් ඇතුලේ ඉදිකටු තුඩකින් ගන්න කෙල ඩිංග, මෙන්න මේ ඉදිකටු තුඩකින් ගත්ත කෙල ඩිංග ඇතුලේ සුද්ධ ජීවීන් ඉන්නවා ලක්ෂ ගාණක්, බිලියන ගාණ. ඔබගේ හැම කෑල්ලක් කඩලා ගන්න ඔය ඩැමේජ් වෙච්ච තැනකිනේ ඔතන ඉන්නවා බිලියන ගාණක් සත්වයෝ. එක මස් අඟලක් ඔබගේ ශරීරයෙන් ගන්න ඕකේ ඉන්නවා බිලියන ගාණක් සත්තු ජීවත් වෙනවා. ඔබ කොයිතරම් සබන් දාලා අද්දක හොදගත්තත් ඔබගේ නියපොත්තක් ඇතුලේ තියෙන පුංචි කුණු ඩිංගක් එකතු කරලා අරගෙන ඒක දාලා බලන්න. අන්න ඒකේ ඉන්නවා බිලියන ගාණක් සත්තු දඟල. ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු ටිකේ පව, ඔබගේ ශරීරයෙන් පිට වෙන මල ද්‍රව්‍ය වලින් පව, මේ නව දොරෙන්ම පිට වෙන ඕජස් වලින් පිට වෙන්නේ මෙන්න මේ සත්තුන්ගේ ක්‍රියාකාරීත්වය. හොඳින් අවබෝධ කරගන්න ඒ දේ. ඒ නිසා හොඳ අවබෝධයකින් යුක්තව මේ මනුස්ස ශරීරය තමන්ගේ කීයේ ඉන්න ඔබ මේ ජීවිතයේ දැස හොඳින් බලන්න.
අපි ඔක්කොම දවසක හැරමිට්ටෙන් යන තත්ත්වයටපත් වෙනවා. ඔබට පුළුවන් කාලේ වෙනකන් ඔබ ලස්සනට ඉන්නකන් ඔබට මිල මුදල් දේපල තියනකන් ඔබගේ වටා මිනිස්සු ගොඩාක් ඉන්නවා. ගොඩාක් රැස්වෙනවා. ඔබට බැරි වෙච්ච දවසක ඔබගේ ඇඟේ කැතකුණු මල මුත්‍ර ටික යන දවසට ඔබට සාත්තු සප්පායම් කරන්නේ දූ දරුවෙක් පවා ඔබට බැන මහා වදයක් විදියට හොඳින් මතක තියාගන්න. අන්න ඒ වෙලාව එනකොට ඔබගේ සිතට ඇතුල් වෙන්නේ මොකද්ද? මම මෙහෙම හිටපු කෙනෙක් අයියෝ මට මෙහෙම දැන් වෙලා. මේ ජීවිතේ මැරෙන්නෙත් නෑනේ. මැරෙන්නත් බයයි. මැරෙන්නත් බයයි. ඔබ මේ ජීවිතයත් එක්කම පොරබදන. ඇයි මැරෙන්න බය? ඔබ ජීවත් වෙලා හිටියට දැන් මේ ජීවත් වෙලා ඉන්නේ පේන තැන. ජීවත් වෙලා ඉන්නේ පේන තැන. යාළුවෝ මිත්‍රයොත් ඉන්නවා. කන්න බොන්න ටික කොහොම හරි ලැබිලා. දුක වින්දත් මේ ශරීරයේ ඇතුලේ මලකුණු ටික අතපයේ කැතකුණු ටික ගාගත්තත් අසුචි ටික ගියත් මුළු ඇඟේම ගාගත්තත් මතක තියාගන්න. තවමත් මනුස්ස ලෝකේ ඉන්නේ කියලා ඔබට දැනීමක් තියෙන. හැබැයි මේ ශරීරය අතහරින්න බයයි. අච්චර හරම වේදනාව විඳ ඉන්න ගමනු යන්නේ කොහාටද කියලා දන්නේ නැති නිසා. පෙරේතෙක් ගාවට වෙන්නේ. මෙච්චර තරම් වද වේදනාව විඳිනකොට මම අර මුලින්ම සඳහන් කරේ මනසට මහා වේදනාවක් හෝ පීඩාවක් ආවොත් මනසේ කොටසක් අධික්‍රියාකාරී වෙනවා. අන්න නොපෙනෙන ලෝකයේ මෙච්චර කාලයක් දැක්කේ නැති ලෝකයේ ඔබට පේන්න ගන්නෝ සෙමෙන්. ඔබට කරපොත්තු හුණු නුකක් නෙමෙයි. බල්ලු බලලු විතරක් නෙමෙයි. යක්කු පෙරේතයෝ භූතයෝ ඒ අයගේ සමාගම් මේ ස්වභාව දහමේ නොපෙනෙන ලෝකයේ ඇතුලේ තබාගෙන ඉන්න විදිය, ඔවුන් හැසිරෙන විදිය පවා පේනවා. ඔබගේ මළගිය ඥාතීන් මෙච්චර කාලයක් දැක්කේ නැහැ, මෙච්චර කාලයක් ආවෙත් නැහැ, කතා කළෙත් නැහැ. අන්න ඔබට අර වෙලාවේදී පේනවා ඔබ මැරෙනකම් බලාගෙන ඉන්නවා උන්ගේ භූත ලෝකෙට අරගෙන යන්න. ඉතින් ඔබට මැරෙන්න පුළුවන්ද දැන්? කොහොම හරි මේකම ඉන්න try කරනවා නේ මාව බේරගනියෝ කියෝ. ඒ ඉන්නේ කොහමද? කැත්කුණු ටික මදෙන්. එනම් මෙච්චර ජහල්තර දා, මෙච්චර වැඩ කටයුතු කර, මෙච්චර මහා භාම්බීරත්වයකින් හිටු, මෙච්චර ශරීරය ගැන හොඳට ලස්සනට උපමට්ටම් කරගෙන හිටපු, මස් පිඩු ටික හදාගෙන, කොණ්ඩේ හොඳට හදාගෙන, පියදගෙන බම්ප් එක තියලා ඉඳපු කෙනා සපත්තු දෙක දාගෙන, ටයි එක දාගෙන, කිහිල්ලටයි අර කිහිල්ලටයි බෙල්ල යටටයි හැමතැනටම සෙන් පවුඩර් ටික ගහගෙන ගඳ වහගෙන හිටපු කෙනාට අවසානයේදී මොකද සිද්ධ වෙන්නේ? අන්නර මහා පීඩාකාරී තැනට යන්න සිද්ධ වෙනවා. ඒක හැම කෙනාටම උරුමයි. ඔබට කොයි වෙලාවකවත් මේක නඩත්තු කරන්න බෑ. කොයිම වෙලාවකවත් අජරාමර වෙන්න බෑ. අජරාමර වුණත් කවුරු හරි දෙවියෙක් වුණත් මතක තියාගන්න මේ කල්පය ඉවර වෙනකොටම මූත් පොහේ හරි ගිහිල්ලා ආපෞසරයක් මේ දිව්‍ය සප අතහැරලා දාලා මහා දුක් විඳින තැනකට යන්න සිද්ධ වෙනවා. එයා ඒක එතෙන්දිත් දන්න. ඔබට මෙතෙන්දි තේරෙන්නේ නැහැ මෙන්න මේ සිද්ධ වෙන යථාර්ථය ඔබ හොයන්නෙත් නැහැ. ලෙඩක් රෝග ආබාධයක් ඇදුණොත් අනේ මහා දුකක් විඳිනවා, දුකක් පීඩාවක් ගන්නවා. කොහොම හරි කින්නයි උත්සාහ කරන්න. මම රෝගයෙන් සුවපත් වෙන්න. සමහර වෙලාවට බාහිර කරුව ඇවිල්ලා අහනවා අනේ මොකද දැන් තත්ත්වය කොහොමද ඉතින් ජීවත් වෙන්න පුළුවන්ද? මේක සනීප කරගන්න පුළුවන්? සනීප කරගන්න පුළුවන්ද කියන දේ නෙමෙයි අපි දැනගන්න ඕන. මේ ලෝකේ කාටවත් ලෙඩක් රෝගාබාධයක් නැතුව ඉන්න බෑ. එක රෝගාබාධයකින් ඉවර වෙනකොට තව රෝගාබාධයක්. ඒ රෝගාබාධය ඉවර වෙනකොට තව රෝගාබාධයක්. හැමදාම රෝගෝ. මෙන්න මේ රෝග නැති වෙන්නේ නැහැ. මොනවද මේ රෝග කියන්නේ? සසර කර්ම විපත්ති. මේ කර්ම විපත්තීන් වලින් ගැලවිලා ඉන්න පුළුවන්කම ලැබෙන්නේ බොහෝම කීප දෙනාටයි. ගැලවෙනව නෙමෙයි. මහා කර්ම අවශ්‍ය ගන්නේ නැතුව ඉන්නවා. මේ කර්ම අවශ්‍ය ගැනීම තුලින් තමයි වද වේදනා විඳින ලෙඩ රෝග ආබාධ හැදෙන්නේ. උණක් හැම්බිරිසාවක් හැදෙන්න පුළුවන්, බෝ වෙන ලෙඩ හැදෙන්න පුළුවන්, ඕපක්කමික ආබාධ හැදෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මහා වදයක් වේදනාවක් මරණ තෙක් විඳින්න තියෙන දෙයක් සිද්ධ වුණොත් මුළු ජීවිත කාලෙම පා වෙනවනේ. අපි හැම කෙනාටම රෝගාබාධයක් තියෙනවා. මොකද්ද ඒ රෝගාබාධය? වයස්ගත වෙන එක. මේ වයස්ගත වෙන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අපි හිමින් වයසට යනවා. මේක දැනගන්න ඕන. අපිට මෙන්න මේ ශාස්ත්‍රීයත්වය මෙන්න මේ මනුස්ස ශරීරය තුල තියාගෙන ඉන්න බෑ. මේක නොබෝ දවසකින් වැළලී යනවා. නොබෝ දවසකින් අතපය රැලි වැටෙනවා. මේක හදෝගෙන ඉන්න බෑ. හැබැයි මේක රදෝගෙන ඉන්න බෑ කියලා මේ ශරීරයේ වැඩක් නැහැ කියලා වෙලා මේක අසූචි මුට්ටියක් කියලා මේක රැලි වැටෙනවා කවදා හරි මැරෙනවා කියලා වෙලා දැනගෙන ඔන්න ඔහේ මේක අතහැරලා දාන්න ඕන නෑ. මේක නඩත්තු කරන්න. මේකට හොඳ පිරිසිදු කැම ටිකක් දෙන්න ඕන. මේකට හොඳට වතුර ටික දෙන්න ඕන. මේක හොඳට නාවල කියලා තියාගන්න ඕන. මේකේ කැතකුණු අපද්‍රව්‍ය ටික සුද්ධ කරලා ගන්න ඕන.
මේ ශරීරයට හොඳ ව්‍යායාමයක් ආදී දේවල් ටිකක් තියෙන්න ඕන. මෙන්න මේ දේවල් තියෙන්න ඕන මොකටද? තවත් කෙනෙකුට පෙන්වන්න නෙවෙයි. තමන්ගේ සතුට වෙනුවෙන්, තමන්ගේ සැහැල්ලුව වෙනුවෙන්, තමන්ගේ සැනසීම වෙනුවෙන්, මේ කය රක්ෂා කර ගැනීම වෙනුවෙන්. මොකටද අපි මේ කය රක්ෂා කරන්නේ? අන්න එතනයි ඊළඟ ප්‍රශ්නේ. මේ කය රක්ෂා කරගත යුතු වෙන්නේ මෙන්න මේ කය මෙලොවට පරලොවට සුගතියට හේතු වෙන දේ හොඳහා වඩා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා. හැබැයි මේ කය ඔබ නඩත්තු කරන්නේ, ව්‍යායාම කරන්නේ, හොඳ විටමින් වර්ග ගන්න, මේ ඔක්කොම දේවල් ටික කරන්නේ මොකටද? තමන්ගේ සිතෙහි රාග, ද්වේෂ, මෝහ දේවල් ටික තව තවත් අවදි කරගෙන තව තවත් කෙලස් කුසල් ටිකක් විනවා ගන්න. මේ කය හොඳට ලස්සනට පිරිසිදුව පීරලා සෙන් පවුඩර් ටික ගහගෙන ඉන්නේ මොකටද? ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ ආසාවන් සන්තරපණය කිරීම සඳහා නෙවෙයිද කියලා බලන්න. මේ කය ඔබ අනියමාර්ථයෙන්ම ඔබ ඒ තත්ත්වයට පත් නියමාර්ථයෙන්ම ඔබ කොයි වෙලාවකවත් මේ කය ඒ වගේ සුවදායක තත්ත්වයකට පත් කරගත්තේ මෙලව පරලොව සුගතිය පිණිස හේතු කර ගැනීම සඳහාද කියලා ඔබගේ හෘද සාක්ෂියෙන් අහන්න. මෙච්චර කාලයක් එහෙම දේවල් කළේ එහෙමද කියලා. ඒ නිසා මේ නොසංසඳන ආසාවන් පසුපස ගමන් කරන ඔබ දැලි රැවුල් කපලා සෙන් පවුඩර් ටික ගාගෙන ඉකිලි කිහිලි සේව් කරගෙන අනවශ්‍ය තැන්වල මේ දේවල් ඔක්කොම පිරිසිදු කරගෙන හොඳට නාලා කියලා ජන්ඩියට ඇඳලා පැලඳලා යන්නේ නිවන් දකින්න යන ගමන් මග සාර්ථක කරගන්නද කියලා හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මෙච්චර කාලයක් කළේ ඒකටද කියලා අහලා බලන්න. ඒ නිසා මෙන්න මේ වෙනස් වෙන දේ තේරුම් ගන්න.